බලන්නකෝ මගේ පුතේ දුවේ සිසුවෙක් විවිධ ද්‍රව්‍ය යොදා ගනිමින් විදුලි පන්දම් බල්බය දැල්වීමටගත් උත්සාහයක රූප සටහන් කිහිපයක් පහත දැක්වේ. එම රූප හොඳින් නිරීක්ෂණය කර බල්බේ දැල්විය හැකි රූප පාට කරන්න තියෙන්නේ. මගේ පුතාලා දුවලා මේ වෙනකොටත් මේ රූප පාට කරලා ඇති දැල් වෙන රූප මොනවද කියලා. අපි ඒක තව චුට්ටක් තහවුරු කරගන්න අපි ඒ බල්බයක් ඒ අදාළ ද්‍රව්‍ය ටික යොදාගෙන වයර් කැබලි වියලි කෝස ඒවා යොදාගෙන අපි බලමු කොයි අවස්ථාද දැල් වෙන්නේ කොයි අවස්ථාද දැල් වෙන්නේ නැත්තේ කියලා. එහෙනම් ඔබ සූදානම්නේ? එහෙනම් බලන්නකෝ අපි පරීක්ෂණය කරලා බලමු. බලන්න දුවේ පුතේ එකටම අපි වියලි කෝෂයක් ගත්තා. වියලි කෝෂයක් අරගෙන ඊට පස්සේ තනි වයර් එකක් මෙන්න තනි වයර් එකක් තියෙනවා. මෙන්න බල්බය ඊයම් කොපුවට පිත්තල කොපුවට සම්බන්ධ කළා. ඊට පස්සේ බලන්න පළවෙනි රූප සටහනේ තියෙන්නේ ඔන්න වයර් එකේ ධන අග්‍රය ඔන්න විදිහට වියලි කෝෂයේ ධන අග්‍රයට තියලා ඍණ අග්‍රයට තියෙනවා. බලන්න දුවේ පුතේ ඒ අවස්ථාව තනි වයර් එකකින් බල්බය දැල් වෙනවද කියලා බලන්න. දැල් වෙනව නේද? ආලෝකය ලැබෙනවා. ඔන්න පළවෙනි අවස්ථාව එහෙනම් දැල් වේ කියලා ඔබට ලියන්නට පුළුවන් වෙනවා. දෙවෙනි අවස්ථාව මොකද්ද බලන්න. දෙවෙනි අවස්ථාව දුවේ පුතේ බල්බේ කොතෙන්ද සම්බන්ධ වෙන්නේ? ඊයම් අග්‍රයට තමයි සම්බන්ධ වෙන්න ඕනි වයර් එක. ඔන්න ඊයම් අග්‍රයට තමයි වයර් එක සම්බන්ධ වෙන්න ඕනි. අපි මේකට පහසුයි දුවේ පුතේ. දැන් අපි ඔයාලට තියන්න ඊයම් තියන්න අපිට බෞද්ධකිනුත් හැකියාව තියෙනවා මේකට. හැබැයි ඊට වඩා පහසුයි ක්ලේ ආධාරයෙන් අපිට මේක රඳව ගන්න පුළුවන්. ඔන්න ක්ලේ ආධාරයෙන් ඔන්න ඔය විදිහට රඳවගෙන ඊට පස්සේ බල්බ් එකට බල්බ් එකේ දැන් මොන කොටස සම්බන්ධ වෙන්නේ? ඊයම් කොපුව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි නේද මගේ දුවේ පුතේ? එහෙනම් ඒ අවස්ථාවත් දැල් වෙනවා. බල්බ් එක කොතෙන්ටද අපි වයර් කෑල්ල සම්බන්ධ කරේ? මෙතෙන්ට ඔන්න සම්බන්ධ කරා. ඊයම් අග්‍රයට සම්බන්ධ කළා ඒ කොටස ඔන්න ඔය ආකාරයට සම්බන්ධ කරාම බල්බය දැල්වීම සිදු වෙනවා. ඔන්න එහෙනම් ඒ අවස්ථාවත් දුවේ පුතේ ඔබට හැකියාව තියෙනවා දැල්වේ කියලා ලියන්නට. ඊළඟ අවස්ථාව බලන්නකෝ. වයර් කැබලි දෙකක් අරගෙන තියෙනවා. වයර් කැබලි දෙකක් අරගෙන තියෙනවා. එහෙනම් ඔන්න මම සුදු පාට වයර් කැබල්ලයි කළු පාට වයර් කැබල්ලයි යොදා ගන්නවා. මගේ දුවල පුතාලා හිතන්නේ මේ තුන්වෙනි ක්‍රමයට බල්බේ දැල් වේද නොදැල් වේද? බලන්න. ඒ අර කලින් විදිහටම වයර් එකේ දෙකේම කෙලවර එකට සම්බන්ධ වෙලා
කොහෙටද ද්වේපොතේ සම්බන්ධ වෙලා තියෙන්නේ? බල්බයේ ඊයම් අග්‍රයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි එහෙනම් අර කලින් විදිහටම ඒක රඳවගෙන මොකද කරන්නේ? ක්ලේ චුට්ටක් ආධාරයෙන් රඳව ගනිමු. ඔන්න රඳව ගත්තා. හරි මගේ දුව. ඊළඟට බැටරියේ ඔන්න අපි බල්බේ එහෙම තියලා ඔන්න බල්බේ තියෙනවා බලන්න දැල් වේද කියලා ඔබ. ඔන්න මම සම්බන්ධ කරනවා ඍණාග්‍රේටයි ධනාග්‍රේටයි වයර් දෙක. දැල් වෙනවාද මේ විදිහට? බලන්න. එකම තැනට වයර් දෙක ගියාට දැල්වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඒක නොදැල් වෙන අවස්ථාවක් ලෙස අපිට ලියන්නට පුළුවන්. ඊළඟට බලන්න. ඊළඟ අවස්ථාව එක වයර් කැබල්ලකින් කලින් අපි එක වයර් කැබල්ලකින් සම්බන්ධ කළේ දුවේ පුතේ වයර් මේ වියලි කෝෂයේ ධනාග්‍රේටනේ බල්බේ ඊයම් අග්‍රය. දැන් සම්බන්ධ කරන්න තියෙන්නේ බල්බේ ඊයම් අග්‍රය වියලි කෝෂයේ ඍණ කොටසට. මේ ආකාරයට ඒකත් අපි සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මුලින් සැරේ අපි කළේ මෙන්න මේ විදිහට බල්බේ සම්බන්ධ කළා. දැන් ඊළඟ සැරේ අපිට කරන්න තියෙන්නේ ඒකේ දෙපැත්ත මාරු කරන එක. මේ පැත්ත මේ පැත්තට ගන්නවා. මේ පැත්ත තියෙන. ඒ පැත්තට තිබ්බත් මොකද්ද වෙන්නේ? බල්බය දැල් වෙනවා. දැල්වීම සිදු වෙනවා. ඔය පේනව නේද? හරි. බලන්න දුවේ පුතේ එකටම අපි වියලි කෝෂයක් ගත්තා. වියලි කෝෂයක් අරගෙන ඊට පස්සේ තනි වයර් එකක් මෙන්න තනි වයර් එකක් තියෙනවා. මෙන්න බල්බය ඊයම් කොපුවට පිත්තල කොපුවට සම්බන්ධ කළා. ඊට පස්සේ බලන්න පළවෙනි රූප සටහනේ තියෙන්නේ ඔන්න වයර් එකේ ධනාග්‍රය ඔන්න විදිහට වියලි කෝෂයේ ධනාග්‍රයට තියලා ඍණාග්‍රයට තියෙනවා. බලන්න දුවේ පුතේ ඒ අවස්ථාව තනි වයර් එකකින් බල්බය දැල් වෙනවද කියලා බලන්න. දැල් වෙනව නේද? ආලෝකය ලැබෙනවා. ඔන්න පළවෙනි අවස්ථාව එහෙනම් දැල් වේ කියලා ඔබට ලියන්නට පුළුවන් වෙනවා. දෙවෙනි අවස්ථාව මොකද්ද බලන්න. දෙවෙනි අවස්ථාව දුවේ පුතේ බල්බේ කොතෙන්ද සම්බන්ධ වෙන්නේ? ඊයම් අග්‍රයට තමයි සම්බන්ධ වෙන්න ඕනි වයර් එක. ඔන්න ඊයම් අග්‍රයට තමයි වයර් එක සම්බන්ධ වෙන්න ඕනි. අපි මේකට පහසුයි දුවේ පුතේ. දැන් අපි ඔයාලට තියන්න ඊයම් තියන්න අපිට බෞද්ධකිනුත් හැකියාව තියෙනවා මේකට. හැබැයි ඊට වඩා පහසුයි ක්ලේ ආධාරයෙන් අපිට මේක රඳව ගන්න පුළුවන්. ඔන්න ක්ලේ ආධාරයෙන් ඔන්න ඔය විදිහට රඳවගෙන ඊට පස්සේ බල්බ් එකට බල්බ් එකේ දැන් මොන කොටස සම්බන්ධ වෙන්නේ?
ඊයම් කොපුව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි නේද මගේ දුවේ පුතේ? එහෙනම් ඒ අවස්ථාවත් දැල් වෙනවා. බල්බ් එක කොතෙන්ටද අපි වයර් කෑල්ල සම්බන්ධ කරේ? මෙතෙන්ට. ඔන්න සම්බන්ධ කරා. ඊයම් අග්‍රයට සම්බන්ධ කළා. ඒ කොටස ඔන්න ඔය ආකාරයට සම්බන්ධ කරාම බල්බය දැල්වීම සිදු වෙනවා. ඔන්න එහෙනම් ඒ අවස්ථාවත් දුවේ පුතේ ඔබට හැකියාව තියෙනවා දැල්වේ කියලා ලියන්නට. ඊළඟ අවස්ථාව බලන්නකෝ. වයර් කැබලි දෙකක් අරගෙන තියෙනවා. එහෙනම් ඔන්න මම සුදු පාට වයර් කැබැල්ලයි කළු පාට වයර් කැබැල්ලයි යොදා ගන්නවා. මගේ දුවල පුතාලා හිතන්නේ මේ තුන්වෙනි ක්‍රමයට බල්බේ දැල්වේද නොදැල්වේද? බලන්න. ඒ අර කලින් විදිහටම වයර් එකේ දෙකේම කෙලවර එකට සම්බන්ධ වෙලා කොහෙටද දුවේපුතේ සම්බන්ධ වෙලා තියෙන්නේ? බල්බයේ ඊයම් අග්‍රයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි එහෙනම් අර කලින් විදිහටම ඒක රඳවගෙන මොකද කරන්නේ? ක්ලේ චුට්ටක් ආධාරයෙන් රඳව ගනිමු. ඔන්න රඳව ගත්තා. හරි මගේ දුවේ. ඊළඟට බැටරියේ ඔන්න අපි බල්බේ එහෙම තියලා ඔන්න බල්බේ තියෙනවා බලන්න දැල් වේද කියලා ඔබ. ඔන්න මම සම්බන්ධ කරනවා ඍණ අග්‍රයටයි ධන අග්‍රයටයි වයර් දෙක. දැල් වෙනවද මේ විදිහට? බලන්න. එකම තැනට වයර් දෙක ගියාට දැල්වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඒක නොදැල් වෙන අවස්ථාවක් ලෙස අපිට ලියන්නට පුළුවන්. ඊළඟට බලන්න. ඊළඟ අවස්ථාව එක වයර් කැබල්ලකින් කලින් අපි එක වයර් කැබල්ලකින් සම්බන්ධ කළේ දුවේ පුතේ වයර් මේ වියලි කෝෂයේ ධනාග්‍රයටනේ බල්බේ ඊයම් අග්‍රය. දැන් සම්බන්ධ කරන්න තියෙන්නේ බල්බේ ඊයම් අග්‍රය වියලි කෝෂයේ ඍණ කොටසට. මේ ආකාරයට ඒකත් අපි සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මුලින් සැරේ අපි කළේ මෙන්න මේ විදිහට බල්බේ සම්බන්ධ කළා. දැන් ඊළඟ සැරේ අපිට කරන්න තියෙන්නේ ඒකේ දෙපැත්ත මාරු කරන එක. මේ පැත්ත මේ පැත්තට ගන්නවා මේ පැත්ත තියෙන. ඒ පැත්තට තිබ්බත් මොකද්ද වෙන්නේ? බල්බය දැල් වෙනවා. දැල්වීම සිදු වෙනවා. ඔය පේනව නේද? හරි.